සුබ දවසක් කියලා පිළිගන්නවා Cyberdex YouTube channel එකට. ඉතින් වෙනද වගේම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ content creators ලා ගොඩක් හොයන no copyright music හදන AI model දෙකක් ගැන. ඉතින් ඔයා තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක බාගෙන ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරගෙන යන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම අද ඔයාලට කියලා දෙන්න යන පළවෙනි no copyright AI music generator එක තමයි Suno AI කියන music generator එක. ඉතින් මේ Suno AI ගැන කතා කරොත් මේක පිටරට ගොඩාක් පාවිච්චි වෙන AI model එකක්. ඉතින් මේකෙන් ඔයාට no copyright music වලට අමතරව සින්දු වගේ දේවල් හදාගන්න පුළුවන් මේ AI model එකෙන්. ඉතින් ඉස්සෙල්ලා මම Google එකේ search කරගන්නවා Suno AI කියලා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන පළවෙනි link එක තියෙනවා. ඊට පස්සේ මෙහෙම load වෙලා ඔයාලට website එකට යනවා. ඉතින් මම මෙතන එයාලගේ website එකේ sign in වෙලා ඉන්නේ. ඒ හින්දා මම මෙතන මගේ sign in කියලා එකක් පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයාලගේ sign in එකක් පෙන්නනවා මම ඔයා ගිහිල්ලා එතන තියෙන sign in Google කියන එක දීලා Google account එක දීලා log වෙන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ interface එකකට එනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ device එකේ ඔයාලට ඇවිල්ලා තියෙන පොඩි interface එකක් ඔයාගේ account එක හදන්න. එතන ඒක ඇවිල්ලා තියෙනවා නම් account එක හදලා ඕකේ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේ පැත්තේ side bar එකක් තියෙනවා. මෙතන අපිට create කරන්න පොඩි interface එකක් දීලා තියෙනවා. මෙතන workspace interface එකක් අපිට දීලා තියෙනවා. ඉතින් මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් home, create, library වගේ දේවල් ටිකක්. සහ මෙතන workspace එකේ පෙන්නනවා කලින් කරපු දේවල් එහෙම. ඉතින් මෙතන අපේ creator interface එක ගත්තාම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා simple and custom කියලා. ඉතින් simple එකේදී ඔයාලට කරන්න තියෙන මෙතන වගේ music style එක වගේ දේවල් දීලා ලේසියෙන්ම ඔයාලට සින්දුවක් හදාගන්න. ඉතින් අපි music no copyright music හදාගන්න ඕන මෙතන custom කියන එක තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ custom එක අපිට බලා ගන්න පුළුවන් lyrics කියලා එකක් තියෙනවා. ඉතින් අපිට මේක අවශ්‍ය වෙන්නේ අපි no copyright music හදනකොට lyrics අවශ්‍ය වෙන්නේ තියෙනවා. ඉතින් lyrics ගැන කතා කරොත් write lyrics කියන පැත්තෙන් අපිටම type කරන්න පුළුවන් lyrics. නැත්නම් මෙතන auto කියන දාලා තියෙන එක අපිට describe කරලා එයා අපිට voice කරලා දෙනවා lyrics එක. ඉතින් මෙතනින් පහළට ආව styles කියන tab එකට ආවම අපිට බලා ගන්න පුළුවන් ඒ අදාළ music styles අපිට දෙන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට බලන්න පුළුවන් මෙතන bass, clarinet කියලා එකක් latin ඒ වගේ දේවල් අපිට බලන්න පුළුවන් මෙතන styles. සහ අපිට මෙතනින් අපිට ඒ style tag එක enter කරන්න පුළුවන්. ඊපස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් more option කියලා එකක්. ඉතින් මෙතන more option එකේ song title කියලා දාලා අපිට song එක title එකක් දාන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මෙතන බලා ගන්න පුළුවන් අපිට. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද no copyright music එක මේ Suno AI වලින් හදන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි කරගන්න ඕනේ ඉස්සෙල්ලාම අපි මෙතන lyrics කියන එකට මුකුත් දෙන්න හොඳ නැහැ. මෙතන auto තිබ්බොත් ඔයාගේ music එකට lyrics එකක් add වෙනවා. මෙතන write lyrics කියලා එතෙන්ට මුකුත් නොදී කියලා මෙතන styles කියන තැනට ගිහිල්ලා ඔයාට ඕන music style එක දෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් YouTube වීඩියෝ වලට සාමාන්‍යයෙන් ගන්න trap music. ඉතින් ඒ හින්දා මම මෙතන trap music කියලා දෙනවා. ඊට පස්සේ මෙතන trap music කියලා දීලා ඔයාලට පුළුවන් song title එකක් දෙන්න. ඉතින් මම මෙතන දෙනවා trap 1 කියලා title එක. ඊට පස්සේ මෙතන sure කරගන්න ඕනවා මෙතන ආයෙත් lyrics කියන තැන bright lyrics auto තියෙනවා නම් bright lyrics කියලා හදලා
මෙතන මුකුත් ටයිප් නොවී තියාගන්න බලන්න ඕනේ. ඊට පස්සේ මෙතන දෙනවා ක්‍රියේට් කියන බටන් එක මම ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් අපේ දීපු නමට අදාළව මියුසික් දෙකක් ක්‍රියේට් කරලා තියෙනවා trap 1 trap 1 කියලා. මෙතන යටින් තියෙනවා මේ මියුසික් ස්ටයිල් එක trap music කියලා. මෙතනින් අපි එකක් ප්ලේ කරලා බලමු. ලස්සන මියුසික් අපිට Suno AI ගෙන් හදාගන්න පුළුවන්. මේ වගේ ප්‍රොෆෙෂනල් මියුසික් Suno AI වලින් හදන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ Suno AI ගොඩාක් පාවිච්චි වෙන සින්දු හදන්න. ඒ වුණත් අපිට ගොඩාක් ප්‍රොෆෙෂනල් විදිහට non copyright නැත් Suno AI පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දෙවිඩියට කියලා දෙන්න යන AI music generator එක තමයි Sounddro කියන music generator. ඉතින් Sounddro music generator එක ගැන කතා කරොත් Suno AI වලට වඩා අපිට පහසුවෙන් පුළුවන් අපිට music එක generate කරගන්න. ඉතින් Suno AI හදලා සින්දු හදන්න ඉතින් ඒ වුණාට මේ Sounddro කියන generator එක හදලා තියෙන්නේ background music generate කරන්න. ඉතින් ඉස්සෙල්ලා මම මෙතන Google එක search කරගන්න Sounddro කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් එයාලගේ website එක. ඊට පස්සේ මෙතන මම මෙයාලගේ website එක log වෙලා ඉන්නේ. ඉතින් තමයි මම මේකේ account එක පෙන්නන්නේ. ඔයාලා log වෙලා නැත්නම් login ගිහිල්ලා Google account දීලා log වෙන්න. ඊට පස්සේ මම මෙතන දෙනවා try for free කියන බටන් එක. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් choose the length කියලා. මෙතනින් ඔයාලගේ music එකේ length එක බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මම මෙතන දෙනවා 3 minute කියලා. ඊට පස්සේ මෙතන tempo එක බලන්න පුළුවන් ඔයාලගේ music එකේ කොහමද කියලා. ඉතින් මම මෙතන දෙනවා fast කියන tempo එක. ඊට පස්සේ ඔයාගේ මියුසික් එකට අදාළ genre එක දෙන්න පුළුවන් අපිට මෙතනින්. ඊට පස්සේ මම මෙතනින් trap කියලා දෙනවා මෙතනින්. ඊට පස්සේ මේ වගේ loading page එකක් ඇවිල්ලා අපිට බලා ගන්න පුළුවන්. එයා අපිට හදලා දෙන trap ගැන. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා Suno AI වලට වඩා මම කලින් කිව්වා වගේම Suno AI එකේ වඩා මේක පහසුයි. ඉතින් මෙතනින් Suno AI මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට නැහැනේ. ඉතින් මෙතන අපිට මික්සර් එකක් බලා ගන්න පුළුවන් වොලියුම් මික්සර් එකක්. මෙතන ඔයාගේ මෙලඩි එක අවශ්‍ය ප්‍රමාණයට අයින් කරගන්න හදන්න ඒ වගේ දේවල් පුළුවන්. ඩ්‍රම් එක අයින් කරන්න ඒ වගේ දේවල් පුළුවන්. ඉතින් මෙතන ඔයාගේ ට්‍රැක් එකේ තියෙන දේවල් බලන්න පුළුවන්. මෙතනින් ඔයාලා ට්‍රැක් එකේ කොටසක් ඩිලීට් කරන්න ඕන නම් මෙතන ඩිලීට් කරන්න පුළුවන්. නැත්නම් කොටසක් ඇඩ් කරන්න ඕන නම් ඔයාලට මෙතනින් ඇඩ් කරන්න පුළුවන් මොනවා හරි. ඉතින් මේක
ගොඩක් ජස් කරගන්න පුළුවන් විදිහට හදලා තියෙන එකක්. ඉතින් අපි මේකෙන් හදපු මියුසික් එකකුත් අහමු. ඉතින් ඔයාලට මෙතනින් සූනෝයි වගේම ප්‍රොෆෙෂනල් මියුසික් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් සවුන්ඩ් ප්‍රෝ වල ඔයාලට ඕන විදිහකට මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඔයාලගේ මියුසික් ජෝන්ර් එක. මම අර කලින් වගේ මේ විදිහට ඔයාලට මියුසික් ඇඩ් කරගන්න පුළුවන් තනින් තන බේස් එක අඩු වැඩි කරගන්න ඒ වගේ මික්සර් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන. ඉතින් මේක සූනෝ AI වගේ නෙවෙයි. සූනෝ AI එකේ අපිට ෆ්‍රී දෙනවනේ මියුසික්. හැබැයි සවුන්ඩ් ප්‍රෝ එකේ අපිට ෆ්‍රී ගන්න බෑ. යාලගේ ප්‍රයිසින් තියෙනවා අපිට ගන්න. ඉතින් මම මෙතනින් අහපු මියුසික් කමන් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඩවුන්ලෝඩ් කරන්න දුන්නට පස්සේ මෙතනින් paid plans කියලා එකක් වටෙනවා. ඉතින් මෙතනින් ඔයාලට යාලගේ plans තෝරලා pay කරන්න පුළුවන්. ඉතින් මෙයාලගේ ගානට වටින ක්‍රෙඩිට් එකක් එයාලා දෙනවා YouTube ලයිසන්. ඔයාලා දන්නවා ඇති ලයිසන් එකක් තියෙනවා එයාලට අදාළ. ඉතින් මෙතන ලයිසන්ස් කියන ටැබ් එකට ගියාට පස්සේ එයාලගේ ලයිසන්ස් කොහොමද කියලා අපිට බලා ගන්න පුළුවන්. එයාලගේ ලයිසන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලයිසන් ගොඩක් ගන්න ඕන එයාලගේ ප්ලෑන් එයාලට පේ කරලා තමයි මෙයාලගේ මියුසික් ගන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණාට හැමෝටම ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබාගෙන යන්න. ඉතින් තවත් දවසක මේ වගේ ටෙක් වීඩියෝ එකකින් හම්බ වෙමු.